තෙරුවන් සරණයි හැමදෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අද මේ ඉන්නේ බදුල්ලේ තවත් එක්තරා ගම්මානයක. අපේ තාත්තා කෙනෙක් හොයාගෙන ආවා. අපට මතක් කළා කීප දෙනෙක්ම මේ තාත්තා අවුරුදු 12ක් විතර තිස්සේ රෝද කුටුවක තමයි ඉන්නේ. ශ්‍රද්ධෙකින් වැටිලා. ඉතින් මේ තාත්තා පාවිච්චි කරන රෝද කුටුව දි รา පත් වෙලා පිටිපටි කෑලි වලින් ගැට ගහලා තියෙන්නේ. මේක නිසා අපි කල්පනා කරා මේ තාත්තා රෝද කුටුවක් ලබා දෙන්න. විශේෂයෙන්ම මේ සියලු කටයුතු වෙනුවෙන් මූල්‍යමය ශක්තිය අනුශාසකත්වයේ ලබා දෙන්නේ සරණක් වෙමු අපි සංවිධානය. ඇමරිකාවේ වැඩවසන හඳුන්ගමුවේ සීලරතන පඬිතු හාමුදුරන් වහන්සේගේ අනුශාසනා මත මේ සියල්ලක්ම සිද්ධ වෙනවා. තවත් අපේ පින්වත් ගිහි බවතුන් රාශියක් සංවිධානයේ ක්‍රියාකාරීව කටයුතු සිදු කරනවා. ඉතින් ඒ එක් සමාජිකාවක් වන ඕස්ට්‍රේලියාවේ පදිංචි සෝභනී ඇස්වත් මහත්මිය විසින් තමයි තාත්තට අද මේ පරිත්‍යාගය සිද්ධ කරන්නේ. විශේෂයෙන් මේ පරිත්‍යාගය සිද්ධ කරන්නේ සෝභනී ඇස්වත් මහත්මියගේ ආදරණීය අම්මට තාත්තට පින් පිනිස පින් අනුමෝදන් කරන්නට ආදරණීය මවතුමිය මිය පරලෝකීය ඥානා වරුසමාන අම්මා වගේම මිය පරලෝකීය තාත්තා සරත් චන්ද්‍රසේන පියතුමා. ඉතින් මේ අම්මටත් තාත්තටත් පින් අනුමෝදන් කරන්නට මේ දුව මේ තාත්තා වෙනුවෙන් මේ පරිත්‍යාගය සිද්ධ කරනවා. ඉතින් අපි මේ වෙලාව තුල ප්‍රාර්ථනා කරනවා සෝභනී ඇස්වත් මහත්මියගේ ආදරණීය අම්මට තාත්තට මේ උතුම් වූ කලාව වූ දාන පාරමිතාවෙන් සසර ගමන සුවපත් වේවා උතුම් වූ නිර්වාණ අවබෝධය ලබා ගන්නට මේ පින් හේතු වාසනා වේවා වෙත්වා කියලා අපි සාදුකියා ප්‍රාර්ථනා කරමු. මේ ප්‍රාර්ථනාවත් එක්කම මෙවන් වූ කටයුතු තව තවත් සිද්ධ කරන්නට සෝභනී ඇස්වත් මහත්මියට කායික ශක්තිය මානසික ශක්තිය ලැබේවා අනන්ත බුද්ධ ආදී රත්නත්‍රේ ගුණානුභාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒත් එක්කම සරණක් වමු අපි සංවිධානයේ අනුශාසකයන් වහන්සේ හඳුන්ගමුවේ සීලරතන පඬිතු හාමුදුරන් වහන්සේ ඇතුළු සියලු පැවිදි ගිහි පින්වත් හැමෝටම සියලු යහපතම වේවා කතුමන් නිතු වේවා කියලා අපි මේ දවසේ ප්‍රාර්ථනා කරනවා. ඉතින් තාත්තට ප්‍රාර්ථනා කරනවා නිරෝගී සුව වේවා ගණදා හාමුදුරන්ගේ පිහිට ආරක්ෂාව නෝඩුව ලැබේවා සියලු දෙනාගේම කතුමන් ඉෂ්ට වේවායි කියලා අපි මේ වෙලාව තුල ප්‍රාර්ථනා කරනවා. අපි ඔබෙන් සමගන්නවා හැමදෙනාටම තෙරුවන් සරණයි.